හරි පුතේ අපි ක්ලාස් එක පටන් ගමු එහෙනම් වණක්කම් හැමෝටම වණක්කම් මාසිරික දැන් මම එකපාරක් දෙපාරක් කිව්වා වීඩියෝස් ඔන් කරන්න කියලා. ඔයාලට වීඩියෝස් ඔන් කරන්න බැරි ගැටලුවක් තියෙනවා නම් ඒක මැසේජ් එකක් දාලා පුතේ ඕෆ් කරගෙන ඉන්න. දැනුවත් කරලා හරිද? දැන් ළමයි දෙන්නේ වීඩියෝ ඕෆ් කරන්නේ තින්නේ. හරි. ඔයාලගේ අද අපි පාඩම කරනවා. දැන් මේ ටිකේ පාඩම කරේ නැහැ. කිසතේ පාඩම කරේ නැහැ. අලුත් පාඩම නේද පුතේ පටන් ගන්න තියෙන්නේ. මම චුට්ටක් කවුරු හරි බලලා කියන්න. අපි කරමින් හිටපු පාඩම 13 වෙනි පාඩම. හැබැයි අපිට ව්‍යාකරණ කොටසක් කරන්න තියෙනවා නේද පුතේ? ඒ කොටස අපි කරමු. ව්‍යාකරණ කොටසක් කරන්න තියෙනවා. හරි. 13 වෙනි පාඩම හැමෝම හරවගන්න. හරි. මට කියන්න පුතේ පාඩමේ නම මොකක්ද කියලා. ලස්සන පාඩමක් තියෙනවා. පාඨශාලයේ පාඩශාලയിൽ මුදල් නාල්. මොකක්ද ඔයාලා හිතන විදිහට දැන් පාඩශාලයේ කියන වචනේ දන්නවා. මුදල් කියන වචනේ නාල් කියන වචනේ මොකක්ද ඒකේ තේරුම ඔයාලා හිතන විදිහට කියන්න බලන්න. පාසලේ පළවෙනි දවසේ ඔව් පාසල් පළමු දවස දවස. මුදල් කියන්නේ පුතේ පළමු, නාල් කියන්නේ දවස. පාසල් ගිය මුල්ම දවස ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒකට දැන් ඔයාලට මතකයිද ඔයාලා පාසල් ගිය මුල්ම දවස? අත උස්සන්න මතක ළමයි බලන්න. විහගේ උඩ බලන් කරලා. පාසල් ගිය මුල්ම දවස. මතකයිද? ලෙහසට මතකයිද නේ? හොඳයිනේ. සමහරවිට මතක නෑ නේද පුතේ? දැන් සාමාන්‍යයෙන් පාසලට මුලින්ම ගිහාම තියෙනවා ඒක හැබැයි පාසලක මේ විදිහට කරනවා. ඊට ඉහළ පන්තියේ ළමයි දෙයක් කරනවා. මොකක්ද ඒ කරන දේ පුතේ? ළමයින්ව පිළිගන්නවා. ඔව්. මොනවද දීලාද පිළිගන්නේ? මල් දීලා මල්ගෝකයක් දීලා පිළිගන්නවා. නේද? එතකොට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ පාසල් ගිය මුල්ම දවස ගැන. දැන් මුලින්ම තියෙනවා ඊට අදාළ වචන ටිකක්. හරිද? එතකොට මේ වචන ටික ළමයි හරිම වැදගත්. ගොඩාක් වෙලාවට පේපර් වල අහලා තියෙන වචන ටිකක් තමයි උතන තියෙන්නේ. හරි. මුලින් මේ වචන ටික කියව ගන්න හැමෝම. ඔය පින්තූරේට පහලින් තියෙනවා. දැන් මම මයික් ඔන් කරන්න කිව්වහම මට වීඩියෝ ඔෆ් ද ඔන් ද කියලා අදාළ නෑ පුතේ. නම කියන කෙනා මයික් එක ඔන් කරලා කියන්න ඕනි වචනේ මොකක්ද කියලා. හරි වචන ටික කියව ගන්න මුලින්ම හොඳට. මයික් ඔෆ් කරන්න පුතේ. විශ්වින්ගේ මයික් එක ඔන් වෙලා.
පොඩි දැන් මම දන්නවා ඔක කිව්ව ගමන්ම කියවන්න පුළුවන් ළමයිනුත් ඉන්නවා. සමහර අය චුට්ටක් අමාරුයි. ඒකයි මම පොඩ්ඩක් විනාඩි කිහිපයක් දෙන්න පුතේ. හරිද? හැම ළමයගෙන්ම වචනේ අහනවා. ඉස්සලි 13 වෙනි පාඩමේ මුලින්ම තියෙනවා වචන ටිකක්. අන්න ඒ ටික කියව ගන්න දීලා තියෙන්නේ කියව ගන්න. හරි ටීචර්. වීඩියෝ ඔන් කරන්න පුතේ. හරි. හරි මට කියන්න වචන දැන් මම අහනවා ළමයින්ගෙන්. පළවෙනි වචනය කියන්න විශ්වින් බලන්න. මම මේ රතු පාටින් මාක් කරපු එක පුතේ. ඉක්මන් කරන්න පුතේ. තමන්ට කියන්න බැරි නම් මයික් එක ඔන් කරලා කියන්න මට තේරෙන්නේ නැහැ කියලා. මොනවද කියන්නේ? හරි කියන්නකෝ. මුදල් මුයන්න නාල. මුලින්ම තියෙන්නේ මුදල් නාල. හරි. ඊගාව වචනේ කියන්නේ විහංගී දෙවනි එක වහුපාසිරියර්. ඒක දෙක වෙහා හරි. වහුප්පා සිරිය. ඊගාවට මෙන්න මේ වචනේ කියන්නේ ඉස්සෙල්ලි දේශීය ගීත. තේසීය ගීත. හරි. ඊගාවට ලිනුක කියන්නේ ඊගාව වචනේ සීරු දෙයි. ඊට පස්සේ නනිලු කියන්නේ මේ වචනේ උදීයමානවර්හල්. පුදිය මානවර්හල්. දිවිෂියා කියන්නේ මේ වචනේ මණි ඔලිත්තදු. මණි ඔලිත්තදු. ලෙහන්සා කියන්නේ මේ වචනේ හයකු. කූ නෙවෙයි තියෙන්නේ පුතේ. තයනු තියෙන්නේ. දැන් කියන්න හරියට ආයුතු. ආයත්තම්. ඊගාවට අර මේ නම නැතුව වීඩියෝ ඔෆ් කරන් ඉන්නේ කවුද? තිප්පෙලියක් එක්ක ඉන්නේ. කවුද අපේ ඔනිටි කියන්න මේ ටිකේ ඔයාලට ලේසි වචනයක් ඉතුරු වෙලා තියෙන ඒවා. වලවේපු. වරවේපු. හරි පුතේ. හරි අපි බලමු සිංහල තේරුම් ටික. ඉතින් අර අනිත් ළමයින්ගේ නම් නැහැ. ඉතින් කවුද කියලා දන්නේ නැහැ මම. හරි ලියා ගන්න සිංහල තේරුම් ටික. අපි ඒක එක ළමයෙකුට දෙමු ඔක්කොම ටික කියවන්න. අනිත් මේ ඔක්කොම ටික කියවන්න පුතේ හයියේ. මුදල් නාල්. සීරුඩෙයි.
ஆயத்தம் அறிவுரைகள் விதவிதமான உணவுகள் வகுப்பாசிரியர் புதிய மாணவர்கள் வரவேற்பு விளையாட்டு தேசிய கீதம் மணி ஒலித்தது புன்சிரிப்பு හරි පුතේ. සිංහල තේරුම් ටික දැනට ඔතන ලියා ගන්න. ඊගාට අපි පොතේ ලියමු. මුදල් නාල් මෙන්න මේ වචනේ තේරුම තමයි පළමු දිනය. පළමු දිනය. මුදල් නාල්. ඊගාවට සීරුඩේ මෙන්න මේ වචනය නිල ඇඳුම්. සීරුඩේ කියන්නේ නිල ඇඳුම්. සීරුඩේ නිල ඇඳුම්. තුන්වෙනි එක ආයත්තම් කියන්නේ සූදානම. මෙන්න මේ වචනේ ආයත්තම් සූදානම. Dengan mulut orang teacher, my teacher second one ke දෙන්න කො second one එකේ මේ third one එකේ තේරුම සීරුඩේ කියන්නේ නිල ඇඳුම ආයත්තම් කියන්නේ සූදානම අඩිඋරේහල් කියන්නේ උපදේශ. හතරවෙනි එක අඩිඋරේහල් කියන්නේ පුතේ උපදේශ. එක පළමු දිනය දෙක සීරුඩේ කියන්නේ නිල ඇඳුම තුන ආයත්තම් කියන්නේ සූදානම හතර අඩිඋරේහල් කියන්නේ උපදේශ. පහ විදවිදමාන උණවුහල් කියන්නේ විවිධ ආහාර. විදවිදමාන උණවුහල් කියන්නේ විවිධ ආහාර. පස්වෙනි එක මේ මම අංක දාලා තියෙන එක විදවිදමාන උණවුහල් කියන්නේ විවිධ ආහාර. ඊගාවට 6 වෙනි එක මෙන්න මේ වචනේ වහුපාසිරියන් කියන්නේ පන්ති බාල ගුරුවරයා. වහුපාසිරියන් පන්ති බාල ගුරුවරයා. 7 පුදිය මානවர்கள் කියන්නේ අලුත් සිසුන්. අලුත් සිසුන්. 8 වරවේප්පු කියන්නේ පිළිගැනීම. වරවේප්පු පිළිගැනීම. නමය විලේයාට්ටු කියන්නේ සෙල්ලම් කිරීම සෙල්ලම. තේසිය ගීතම් කියන්නේ මොකක්ද ළමයි? තේසිය ගීතම් ආසල් ගීතය නෑ. තේසිය ජාතික ගීය ජාතික ගීය. තේසිය ගීතම් කියන්නේ ජාතික ගීය. මණි ඔලිත්තදු 11 වෙනි එක මණි ඔලිත්තදු කියන්නේ සීනුව නාද කිරීම. මණි කියන්නේ සීනුව ඔලිත්තදු කියන්නේ නාද කිරීම.
මණි ඔලිත්තදු සීනුව නාද කිරීම 11 වෙනි එක. දොළහ අන්තිම එක මම මේ අංක දාලා තියෙන පිළිවෙලට කියන්නේ පුතේ පුන්සිරිප්පු කියන්නේ මද සිනාව. මද සිනාව. ආය අහගන්න මේ නම්බර්ස් දාලා තියෙන පිළිවෙලට අහගන්න එක සැරයක් කියනවා එක මුදල් නාල් පළමු දිනය. දෙක සීරුඩේ නිල ඇඳුම. තුන ආයත්තම් සූදානම. හතර අඩිඋඩේහල් උපදෙස්. පහ විද විදමාන උණවුහල් විවිධ වර්ගයේ ආහාර. හය වහුප්පා සිරියල් පන්තිභාර ගුරුවරයා. හත පුதிய மாணவர்கள் අලුත් සිසුන්. අට වරவேற்பු පිළිගැනීම. නවය විලේයාතු සෙල්ලම නැත්නම් සෙල්ලම් කිරීම. 10 දේශීය ගීතම් ජාතික ගීය. 11 මණි ඔලිත්තදු සීනුව නාද කිරීම. 12 පුන්සිරිප්පු මද සිනාව. දැන් පුතේ පාඩමේ නම ලියලා මේ වචන ටික ඔයාලගේ පොතේ පහළට ලියන්න සිංහල තේරුම සමග. පුළුවන් ළමයි වීඩියෝස් ඔන් කරන්න දැන් කියලා කියන දේ අහන්න නැති දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය මම නෝට් කරගෙන ඉන්නේ. දැන් පන්තිය පටන් ගන්න වෙලාවෙ ඉඳන් මම බැලුවා. පුළුවන් අය වීඩියෝස් ඔන් කළා. සමහරවිට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්නට ඊට මට සිග්නල් නැහැ කියලා. එතකොට මුකුත් කියන්නේ නැහැ නේ ළමයි. ඉස්සෙල්ලි මේ වචන ටික ලියන්න සිංහල තේරුම සමග දන්නේ නැතිව තියෙනවා නම් පුතේ අත්හරිනවා කට් වෙලානේ හිටියේ. අයියෝ එයා
දැන් සම්බන්ධ වුණේ ක්ලාස් එකේ හිටපු ළමයිද නැත්නම් දැන් අලුතින් සම්බන්ධ වුණු ළමයිද පුතේ පොඩ්ඩක් කියන්න කරන්න කියපු වැඩේ කියන්න. දැන් සම්බන්ධ වුණු කෙනෙක් නම් චුට්ටක් කියන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම්. ඊජිමන් දැන් සම්බන්ධ වුණේ. පුතේ 13 වෙනි පාඩම හරවගෙන ඒකේ පාඩමේ නම ලියන්න මුලින්ම ඒක තේරුම තමයි පාසලේ පළමු දින. පාඨශාලේ මුදල් නාල් කියන්නේ පාසලේ පළමු දින. මේ පින්තූරේට යට වචන ටිකක් තියෙනවානේ. ඒ ටික ලියාගෙන යන්න පහලට මම සිංහල තේරුම් කියලා දුන්නා. ඔයා ඒක චුට්ටක් ආය අපි කියනකොට ලියා ගන්න. දැන් දෙමළ වචන ටික ලියාගෙන යන්න පහලට. ලියලා ඉවර අය මෙසේජ් එකක් දාන්න chat එකට පුතේ.
ලියන හැමෝම දාන්න පුතේ මැසේජ් එක ලියලා ඉවර වෙන. හරි. දැන් ඊගාවට ඔය වචන වල පාඩම් කරගන්න ඕන ළමයි හරිද? ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? දැන් මේක පාසල් ගිය මුල්ම දවසේ ඊට අදාළව තියෙනවා පුංචි පැරග්‍රාෆ් ටිකක්. මේකේ පළවෙනි පැරග්‍රාෆ් එක හැමෝම කියව ගන්න. මම ළමයෙකුට දෙනවා කියවන්න. පළවෙනි එක විතරයි පුතේ.
ඒ කොටස කියවන්න කැමති කවුද පුතේ? අත උස්සන්න කැමති ළමයි? හැමදාම ඉතින් අත උස්සන ළමයි දෙන්න තමයි අත උස්සන්නේ නේද? හරි. නනිදු කියවන්නේ කොටස අනිත් අය අහගන්න. නනිදු මයික් එක ඔන් කරලා කියවන්න පුතේ. அன்று திங்கட்கிழமை அம்மா என்னை எழுப்பினார். நான் மகிழ்ச்சியுடன் எழுந்தேன். பல் துலக்கி முகம் கழுவினேன். பாடசாலை சீருடை அணிந்தேன். இறைவனை வணங்கினேன். அம்மாவும் அப்பாவும் என்னை வாரி அணைத்து முத்தமிட்டார்கள். நான் மகிழ்ச்சி அடைந்தேன். அப்பாவும் அம்மாவும் என்னை பாடசாலைக்கு அழைத்துச் சென்றார்கள். හරි දැන් මම මේකේ වාක්‍යයෙන් වාක්‍යයේ සිංහල තේරුම කියනවා ළමයි. එතකොට ඔයාලා පෙළපොතේම ඒක ලියා ගන්න. දැන් මේක කියනකොට තේරෙන්නේ නැති ළමයෙක් ඉන්නවා නම් මම මාක් කරනවා රතු පාටින්. අන්න ඒ වාක්‍යයේ තේරුම තමයි එතකොට කියවන්නේ. හරිද? අන්රු තිංගட்கிழமை. අන්රු කියන්නේ එදා සඳුදා. එදා සඳුදා. අන්රු තිංගட்கிழமை එදා සඳුදා. අම්මා එන්නේ එළුම්බිනාர். අම්මා මාව අවදි කරා. එන්නේ කියන්නේ මාව, එළුම්බිනාර් කියන්නේ අවදි කරා. අම්මා මාව අවදි කරා. තුන நான் மகிழ்ச்சியுடன் எழுந்தேன். මම நான் කියන්නේ මම මகிழ்ச்சியுடன் කියන්නේ සතුටෙන් எழுந்தேன் කියන්නේ නැගිට්ටෙමි. මම සතුටෙන් නැගිට්ටෙමි. ඊගාවට පල් තුලක්කි මුහම් කළුවිනේ. පල් තුලක්කි කියන්නේ දත් මැද මුහම් කළුවිනේ මුහුණ සේදුවෙමි. දත් මැද මුහුණ සේදුවෙමි. දත් මැද මුහුණ සේදුවෙමි. ඊගාවට මෙතන පාඩශාලයේ සීරුඩෙයි අනින්දෙන් පාසල් නිලැඳුම් ඇන්දෙමි. පාසල් නිලැඳුම් ඇන්දෙමි. පාසල් නිලැඳුම් ඇන්දෙමි. ඊගාවට මෙතන ඉරෙයිවනේ වනංගිනේ දෙවියන් වැන්දෙමි. දෙවියන් වැන්දෙමි.
ඊට පස්සේ පුතේ මේ වාක්‍ය අහගන්න අම්මාவும் අಪ್ಪಾவும் எண்ணெய் வாரி අනෙතු මුත්තමිட்டார்கள். අම්මාவும் අಪ್ಪಾவும் කියන්නේ අම්මා තාත්තාත් ලියන්න ගන්න අම්මා තාත්තාත් එන්නේ වාඩි අනෙතු අත් දෙකෙන් අල්ලාගෙන අම්මා තාත්තා මාව අත් දෙකෙන් අල්ලාගෙන අම්මා තාත්තාත් මාව අත් දෙකෙන් අල්ලාගෙන මුත්තමිට්ටාர்கள் හාදුවක් දුන්නා. හාදුවක් දුන්නා කියලා තමයි කියන්නේ. දැන් ඉස්කෝලේ යන මුල්ම දවසේ අම්මයි තාත්තයි ආසන්නේ නේද? අම්මයි තාත්තයි මාව අත් දෙකෙන් අල්ලාගෙන හාදුවක් දුන්නේය. நான் මහිழ்ச்சி අடைந்தேன். මම සතුටටපත් වෙමි. நான் மகிழ்ச்சி அடைந்தேன். මම සතුටටපත් උනේමි. அப்பாவும் அம்மாவும் என்னை பாடசாலைக்கு அழைத்துச் சென்றார்கள். කතේ කියන්නේ අපාவும் අම්මාவும் තාත්තයි අම්මයි මාව එන්නේ කියන්නේ මාව තාත්තයි අම්මයි මාව පාඩශාලේකු පාසලට කැඳවාගෙන ගියෙමු. අම්මයි තාත්තයි අම්මයි මාව පාසලට කැඳවාගෙන ගියෙමු. ඒක ලියාගෙන ඉවරයි. ඊගාට පින්තූරෙන් පල්ලෙහා තියෙන පැරග්‍රාෆ් එක කියව ගන්න ළමයි. දැන් මේවා මතක තියාගන්න ප්‍රශ්න තියෙනවා උත්තර ලියන්න. හරිද? පළවෙනි එකේ ලියාගන්න බැරි උත්තරයක් තියනවද කාට හරි? නෑ නේ. හරි. දෙවෙනි පැරග්‍රාෆ් එක කියව ගන්න විනාඩි 3ක් 4ක් දෙන්න.
හරි පුතේ. ඒක කියවන්නේ කවුද? වෙන ළමයි කතුස්සනේ කොටස කියවා. තීචිසලි ඉස්සර කියවන්නේ ඊට පස්සේ ලිනු කියවමු. நாங்கள் பாடசாலையை அடைந்தோம். பாடசாலை மிக அழகாக அலங்கரிக்கப்பட்டு இருந்தது. என்னை போன்று பல மாணவர்கள் தமது பெற்றோருடன் வந்து இருந்தார்கள். சற்று நேரத்தில் தரம் 1 மாணவர்களை வரவேற்கும் விழா ஆரம்பமானது. தரம் 2 மாணவர்கள் அழகிய ரோஜா மலர்களை எங்களுக்கு வழங்கினார்கள். හරි පුතේ. ඒකෙත් ලියා ගන්න මේ කවුද අපේ ලිනුකත් කියවන්න බලන්න. நாங்களே பாடசாலையை அடைந்தோம். பாடசாலை மிக அழகாக அலங்கரிக்கப்பட்டு இருந்தது. என்னை போன்று பல மாணவர்கள் தமது பெற்றோருடன் வந்து இருந்தார்கள். சற்று தூரத்தில் தரம் 1 மாணவர்களை வரவேற்கும் விழா ஆரம்பமானது. தரம் 2 மாணவர்கள் அழகிய ரோஜா மலர்களை எங்களுக்கு වළඳිනාர்கள். හරි පුතේ දැන් ඔය කියවන්න ටිකක් අපහසු ළමයි ඉන්නවනේ. එයාලා දැන් හැම සතියකම එකම විදිහට ඉන්නවා නම් දැන් සතියෙන් සතිය ඔයාලා වර්ධනය වෙන්න ඕනේ. වර්ධනය වෙනවා කියන්නේ මොකක්ද? තමන්ට දැන් පන්තියේ තමන් අවස්ථාව ගත්තේ නැත්නම් දැන් සමහර අය ලැජ්ජයිනේ අවස්ථාව ගන්නෙ නෑනේ. ගත්තේ නැත්නම් තමන් තනියම හරි කියලා හදා ගන්න ඕනේ. ඔය නනින්දු ඉන්නවනේ. නනින්දු ඉස්සර ඇත්තටම කියුවේ නෑ. නනිදු කියුවේම නෑ ඉස්සර මුල්ම ක්ලාස් එකේ ඉන්නකොට බ්‍රහස්පතින් දෙකේ. දැන් හොඳට කියවන්න පුළුවන්. ඒ මොකද යා උනන්දුවෙන් කියවලා. දැන් මම නම් කියන්නම් ලෙහන්සා ඊට පස්සේ නිහාරා තව ඉන්නවා. මම දන්නේ නෑ විනුල් අර අනිත් ළමයා එහෙම කොහමද කියලා. දැන් අද නැති කොටසකුත් ඉන්නවා. හරිද? එයාලා කියවලා පුරුදු වෙනවා. වලට බැරි කමක් නෑ උනන්දුවක් නැතිකම ළමයි තියෙන්නේ. Taman තනියම හරි කියවන්න පුතේ. ඔහොම හිටියොත් හැමදාම ඔය විදිහම තමයි. හරිද? හරි දැන් බලන්න මේක நாங்கள் பாடசாலையை அடைந்தோம். நாங்கள் பாடசாலையை அடைந்தோம். ඒ කියන්නේ මොකක්ද? අපි පාසලට ආවෙමු. අපි පාසලට ආවෙමු. பாடசாலை மிக அழகாக அலங்கரிக்கப்பட்டு இருந்தது. පාසල ඉතා ලස්සනට සරසා තිබුණා.
තිබුණේය. පාසල ඉතා ලස්සනට සරසා තිබුණා. පාසල ලස්සනට සරසලා තිබුණා කියලා තමයි කියන්නේ. எண்ணெய் போன்று பல மாணவர்கள் தமது பெற்றோருடன் வந்து இருந்தார்கள். ඒ කියන්නේ මොකක්ද? එන්නේ පොන්රු මා වගේම பல மாணவர்கள் බොහෝ සිසුන් பல மாணவர்கள் බොහෝ සිසුන් මා වගේම බොහෝ සිසුන් තමදු පෙට්‍රෝරුඩන් තමාගේ දෙමව්පියන් සමග තමදු පෙට්‍රෝරුඩන් කියන්නේ තමාගේ දෙමව්පියන් සමග வந்து இருந்தார்கள் ඇවිත් සිටියෝය. මා වගේම බොහෝ සිසුන් තමන්ගේ දෙමව්පියන් සමග ඇවිත් සිටියෝය. හරිද? ඒ ටිකේ ලියාගන්න බැරි වුණු තැනක් තියෙනවද? කාට හරි පුතේ තියනවා නම් මයික් එක ඔන් කරලා තියන්න. හරි. ඊගාව පේලිය சற்று நேரத்தில் தரம் 1 மாணவர்களை வரவேற்கும் விழா ආරම්භමානදු. සත්‍රු කියන්නේ ටික වේලාවකින් சற்று நேரத்தில் ටික වේලාවකින් தரம் 1 மாணவர்களே එක ශ්‍රේණියේ සිසුන්ගේ ටික වේලාවකින් එක ශ්‍රේණියේ සිසුන්ගේ එක ශ්‍රේණියේ සිසුන්ගේ වරவேற்கும் විழா ආරම්භමානදු. පිළිගැනීමේ උත්සවය ආරම්භ විය. පිළිගැනීමේ උත්සවය ආරම්භ විය. தரம் 2 மாணவர்கள் அழகிய ரோஜா மலர்களை எங்களுக்கு வழங்கினார்கள். මොකක්ද පුතේ ඒකේ තේරුම? කියන්න පුළුවන් දැන්. හරිම ලේසි. එයාලව රෝසමලින් පිළිගත්තා. කවුද පිළිගත්තේ? දෙක ශ්‍රේණියේ සිසුන් ඔව්. ඔව්. தரம் 2 மாணவர்கள் කියන්නේ දෙක ශ්‍රේණියේ සිසුන්. දෙක ශ්‍රේණියේ සිසුන් அழகிய ரோஜா மலர்களை லස්සන රෝස මල් එங்களுக்கு වழங்கினார்கள். ලබා දී අප පිළිගත්තා. දෙක ශ්‍රේණියේ සිසුන් ලස්සන රෝස මල් ලබා දී අප පිළිගත්තා. ඊගාව ඡේදය කියව ගන්න ඊට පස්සේ
ඒක කවුද කියවන්නේ? අත උස්සන්න ළමයි කියවපු නැති කෙනෙක් අත උස්සන්න බලන්න. විහගේ කියවන්න බලන්න ඒ කොටස. ආහමින පුතේ. දැන් කියවන්න. வரிசையாக எங்களை மண்டபத்திற்கு அழைத்துச் சென்றார்கள். எனக்கு மிகவும் மகிழ்ச்சியாக இருந்தது. தரம் 2 மாணவர்கள் அழகாக நடனம் ஆடினார்கள். எங்களுக்கு பல வகையான உணவுகள் வழங்கினார்கள். அனைவரும் மகிழ்ச்சியாக உண்டோம். හරි. හරි පුතේ අපි ඒකේ තේරුම බලමු. வரிசையாக எங்களை මණ්ඩපத்திற்கு அழைத்துச் சென்றார்கள். මොකක්ද ඒ කියන්නේ? වරිසෙයාව පේලියට අපව එංගලේ කියන්නේ අපව. පේලියට අපව ශාලාවට කැඳවාගෙන ගියෝය. වරිසෙයාව එංගලේ පේලියට අපව ශාලාවට මණ්ඩපத்திற்கு කියන්නේ ශාලාවට කැඳවාගෙන ගියහ. පේලියට අපව ශාලාවට කැඳවාගෙන ගියහ. එනක්කු මිகவும் මහිழ்ச்சியாக இருந்தது. මට ගොඩක් සතුටක් දැනුනේය. මට ගොඩක් සතුටක් දැනුනේය. මට ගොඩක් සතුටක් දැනුනේය. தரம் 2 மாணவர்கள் அழகாக நடனம் ஆடினார்கள். දෙක ශ්‍රේණියේ සිසුන් ලස්සන නැටුමක් නැටුවෝය. නඩනම් කියන්නේ නැටුම. ආඩිනාර්හල් කියන්නේ නැටුවෝය. දෙක ශ්‍රේණියේ සිසුන් ලස්සන නැටුමක් නැටුවෝය. දෙක ශ්‍රේණියේ සිසුන් ලස්සන නැටුමක් නැටුවෝය. எங்களுக்கு பல வகையான உணவுகள் வழங்கினார்கள். எங்களுக்கு කියන්නේ ළමයි අපට බොහෝ වර්ගයේ ආහාර ලබා දුන්නෝය. අපට பல வகையான உணவுகள் කියන්නේ බොහෝ වර්ගයේ ආහාර ලබා දුන්නෝය. අපට බොහෝ වර්ගයේ ආහාර ලබා දුන්නෝය. அனைவரும் மகிழ்ச்சியாக உண்டோம். හැමෝම සතුටෙන් කෑවෝය. හැමෝම සතුටෙන්
සතුටෙන් කෑවහ. මේ දක්වා ලියා ගන්න බැරි වුණු දෙයක් තියනවද ළමයි? තියනවා නම් කියන්න. හරි. ඊගාව ඡේද දෙකම කියව ගන්න. අන්තිමට තියෙන ඡේද දෙකම කියව ගන්න. මේක පැක් එක හදාගන්න. හරි. ඒක කියවන්නේ කවුද ළමයි? වීඩියෝස් ඔන් කරන්න. අත උස්සන්න. නනිදු කියවන්න බලන්න පුතේ. வகுப்பாசிரியர் எங்களை புன்சிரிப்போடு வரவேற்றார். வணக்கம் கூறினார். அன்புடன் பேசினார். எங்களை மைதானத்திற்கு அழைத்துச் சென்றார். புதிய நண்பர்களுடன் சேர்ந்தது எங்களை
யாரினோம் வைத்திய மாநிலத்தில் மணி ஒலித்தது எல்லோரும் நாங்கள் மகிழ்ச்சியாக வெளியேறி நின்றோம். அம்மா ஒரு என்னை தூக்கிக் கொண்டார். நாங்கள் வீட்டுக்குள்ளோம். அதை என்னால் மறக்க முடியாது. හරි පුතේ ඇහුනේ නෑ මොකක් හරි සිග්නල් ගැටලුවක් ආ විහගේ කියවන්න බලන්න පුතේ ටික ඉක්මනට රීමා කියනද විහගේ කියවනවා පුතේ හා කියවන්න විහගේ කියවනවලු මේ ලිනුක විහගේ මේ ටික කියවන්න පළවෙනි ඡේදය කියවන්න ඊට පස්සේ ලිනුක අනිත් ඡේදය කියවන්නකො එතකොට හරිනේ විහගේ මේ ඡේදය කියව வகுப்பாசிரியர் எங்களை புன்சிரிப்போம் வரவேற்றார். வணக்கம் சூடினார். அன்புடன் பேசினார். எங்களை மைதானத்திற்கு அழைத்து சென்றார். හරි ඒක තේරුම ලියාගනිමු මුලින්ම වහුපාසිරියර් එංගලෙයි පුන්සිරිප්පෝඩු වරවේට්ටාර් කියලා කියනවා. ඒ කියන්නේ මොකක්ද? පන්ති බාර ගුරුවරයා අපව මද සිනාවකින් පිළිගත්තා. දැන් පුන්සිරිප්පු කියන වචනේ වලට දුන්නනේ. පන්ති බාර ගුරුවරයා අපව මද සිනාවකින් පිළිගත්තා. வணக்கம் கூறினார். හරියට ගන්නකො පන්ති බාර ගුරුවරයා අපව මද සිනාවකින් පිළිගත්තා. வணக்கம் கூறினார். ආයුබෝවන් කිව්වා. ආයුබෝවන් කිව්වා. අන්බුඩන් பேசினார். අපිට ආදරයෙන් කතා කරා. අන්බුඩන් பேசினார். ආදරයෙන් කතා කරා. எங்களை மைதானத்திற்கு அழைத்துச் சென்றார். අපව පිට්ටනියට කැඳවාගෙන ගියා. எங்களை மைதானத்திற்கு அழைத்துச் சென்றார். අපව පිට්ටනියට කැඳවාගෙන ගියා. හරි ලිනුක ඉක්මනින් ඊගා කොටස කියවන්න. හරි ටීචර් புதிய நண்பர்களுடன் சோர்ந்து விளையாடுவேன் ඒකොළහයි ටීචර් மணியளவின் மணி ஒலியத்தது எல்லோரும் தேசிய கீதம் பாடினார்கள். நாங்கள் வரிசையாக வெளியேறினோம். அம்மா ஒடிய வந்து என்னை தூக்கிக் சொன்னார். நாங்கள் வீட்டுக்கு சென்றோம். அன்றைய நாளை என்னால்
මග්ග මඩියාදු. හරි ලියාගන්න පුතේ. පුதிய நண்பர்களுடன் சேர்ந்து விளையாடினோம். මොකක්ද ඒ කියන්නේ? අලුත් සහලුවන් සමග එකතු වෙලා සෙල්ලම් කළා. අලුත් සහලුවන් සමග එකතු වෙලා සෙල්ලම් කළා. හරිද? ඊට පස්සේ 11යි 30 කියලා දෙමළේ කියන්නේ කොහොමද ළමයි? 11යි 30ට 11:30 மணியளவில் மணி ஒலித்தது. 11යි 30ට සීනුව නාද වුණා. මණි ඔලිත්තදු වචනේ දුන්න නේද මුලින්ම? 11යි 30ට සීනුව නාද වුණා. எல்லோரும் தேசிய கீதம் பாடினார்கள். හැමෝම ජාතික ගීය ගැයුවා. හැමෝම ජාතික ගීය ගැයුවා. நாங்கள் வரிசையாக வெளியேறினோம். අපි පේලියට එළියට ආවා. අපි පේලියට එළියට ආවා. අම්මා ඕඩි වන්දු එන්නේ තූකි කොණ්ඩාල්. මොකක්ද පුතේ කියන්නේ? අම්මා දුවල ඇවිත් මාව වඩා ගත්තා. අම්මා දුවල ඇවිත් මාව වඩා ගත්තා. අම්මා දුවල ඇවිත් මාව වඩා ගත්තා. நாங்கள் வீட்டுக்கு சென்றோம். අපි නිවසට ගියා. අපි නිවසට ගියා. ගියෙමු. අපි නිවසට ගියා කියලා ලියන්නකො. அன்றைய நாளை என்னால் மறக்க முடியாது. ඒ දිනය මට අමතක කළ නොහැක. ඒ දිනය ඒ දවස අන්රේය නාලේ කියන්නේ ඒක. ඒ දවස මට අමතක කළ නොහැක. දැන් ඊගාවට ප්‍රශ්න හරි වැරදි දාන්න තියෙනවා නේද පුතේ? දැන් ඔයාලට මම වචනෙන් වචනේ ඔය පැරග්‍රාෆ් ටික කියලා දුන්නා. එතකොට මෙන්න මේ තුන්වෙනි ක්‍රියාකාරකමේ තියෙන හැම වචනයක්ම ඔය පැරග්‍රාෆ් එක ඇතුලේ තියෙනවා. මේ වාක්‍ය හරිද වැරදිද කියලා පැරග්‍රාෆ් වලින් බලලා තනියම දාන්න බලන්න. හරි වැරදි ටික. ඊට පස්සේ මම කියලා දෙන්නම්. මුලින්ම තනියම කරන්න උත්සාහ කරන්න.
වචනෙන් වචනේ තේරුම් ගන්න ළමයි. සම්පූර්ණ වාක්‍යයම තේරුම හිතන්න යන්න එපා. දැන් පළවෙනි එක කොහොමද තියෙන්නේ? අම්මා එන්නේ එළුම්බිනාට. දන්නයි කියන්න මොකක්ද පුතේගේ තේරුම? හරිම සරලයි. අම්මා මාව අවදි කළා. ඔව් අම්මා මාව අවදි කළා නේද? ඊට පස්සේ අප්පා එන්නේ පාඨශාලේකෝ අලෙයිතු සෙන්රාර් කියලා තියෙනවා. හරිද කියන්න පුළුවන් තේරුම? තාත්තා මාව පාසලට කැඳවාගෙන ගියේ. අන්න හරි very good. තාත්තා මාව පාසලට එක් කරගෙන ගියා. ඒ වගේ බලන්න දැන් ඔක්කොම වචන දන්න ඒවා තියෙන පුතේ.
හරි වාක්‍ය ටිකේ තේරුම් ටික බලන්න පුතේ කොහොමද දෙන්නේ කියලා. ලියලා නැති අය ගෙදරදී කරන්න. පළවෙනි වාක්‍ය තමයි අම්මා එන්නේ එළඹිනාල්. අම්මා මාව නැගිට්ටුවා කියන එක. හරිද? ඊට පස්සේ දෙවෙනි එක අප්පා එන්නේ පාඩශාලේකු අழைத்துச் சென்றார். තාත්තා මාව පාසලට රැකැඳවාගෙන ගියා. හරිද? ඊගාවට அதிபர் எங்களுக்கு அறிவுரை වළංගිනාල්. ඒ මොකක්ද ළමයි ඒකේ තේරුම? විදුහල්පතිතුමා අපිට ඔව් විදුහල්පතිතුමා අපිට අවවාද දුන්නා කියන එක තමයි තුන්වෙනි එකේ තියෙන්නේ. විදුහල්පතිතුමා අපිට අවවාද දුන්නා. ආසිරියර් වණක්කම් කූරිනාල්. මොකක්ද පුතේ? ගුරුතුමා අයුබෝවන් කිව්වා.
විලේයාටු මයිදානத்தில் சாப்பிட்டோம். මොකක්ද ඒකේ තේරුම? විලේයාටු මයිදානத்தில் சாப்பிட்டோம். ක්‍රීඩා පිටියේදී කෑම කෑවා කියලා කියන්නේ. හරිද? ඔය ටික හරි වැරදි දාන්න කරපු නැති අය දැන් සිංහල තේරුම් දන්න නිසා හරි වැරදි ටික දාන්න පුළුවන් පුතේ. ඒ ටික කරගෙන ඊගව දවසේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන. හරිද? හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක අවසන් කරමු පුතේ. වණක්කම් හැමෝටම. වණක්කම් ටීචර්. වණක්කම් වණක්කම් ටීචර්. හරි.